නමුත් මම මේ පැහැදිලිවම කියනවා සිංහල බෞද්ධයෙකු රජ නොවුනොත් මෙවර මාස එකහමාරක් යන්නට කලින් දේශපාලනික අස්ථාවරභාවය ඇති වෙන පටන් ගන්නවා කියලා තියාගන්න. අවුරුදු එකහමාරක් යන්න කලින් රටේ අපි නොසිතන බල පෙරලියක් සිදු වෙනවා. ඒ බල පෙරලිය කෙසේ සිදුවන්නේ කියලා මම දන්නේ නැහැ. ඒක අරගලයක් නොවේ කියලා මම විශ්වාස කරනවා. නමුත් ඔබට මතක ඇති රනිල් වික්‍රමසිංහ පැමිණ වෙලාවේ බොහෝ මිනිස්සු රනිල් වික්‍රමසිංහ අරගලේ යවනවා කියලා මම බොහොම පැහැදිලිව කවමදාවත් රනිල්ව අරගලයකින් යවන්න බෑ කියලා මම hina වෙවි කිව්වා. ඒ hina වෙවි කිව්ව හේතුව මම රනිල්ගේ පාක්ෂිකයෙක් නෙමෙයි. මොකද රනිල් කියන චරිතය සාමාන්‍ය හැම යවන්න පුළුවන් චරිතයක් නෙමෙයි ගෝඨාභය යවුවට. හරි? මොකද ගෝඨාභය යවන කඳවුරේ හිටපු මිනිස්සු අපි දන්නවා. ඒ නිසා කවදාවත් රනිල්ට එවැනි බලපෑමක් ඒ කණ්ඩායමෙන් එන්නේ නැහැ. ඒ නිසා තමයි මම කිව්වේ ඒක එසේ වෙන්නේ නැහැ කියන කාරණා. ඒ නිසා නමුත් බොහෝ විට ලංකාව මේ 2024 කියන කඩවින් වර්ෂය ඔබ තීන්දුව නොගතහොත්, ඔබ හරි තීන්දුව නොගතහොත් ඔබ අනිවාර්යෙන් වෙන්නේ පසුතැවෙන්න තමයි, අඬන්න තමයි. ඔබේ දරුවන්ට අන්තංගල මැරී වැටෙන යුගයක් ආරම්භ වෙනවා. එක කැපිලි කෙටිලි බෙලි කැපිලි වලින් රටේ බොහෝ පිරිස් මැරෙන්න පටන් ගන්නවා. ඒ වගේම දැඩි භීතිය රට තුල වැපිරෙන යුගයක්, පෞල් පිටින් මිනිස්සු අතුරුදන් වෙන යුගයක්. ඒ වගේම මතක කරන්න එපා වහලුන්සේ රටේ සේවය කරන්න ලැබෙන යුගයක්. ඒ වගේම මතක කරන්න එපා මේ රට කවදාවත් නැවත බේර ගන්න බැරි වෙන්න අපි තවත් රටක වහල් කරන්න ලක් වෙනවා, විජාතිකරණ ලක් වෙනවා. ඒ වගේම අමතක නොකළ යුතුයි සමස්ත ලෝකය තල්ලු වෙනවා යුද්ධමය වාතාවරණයකට. මේක අනාවැකියක් විතර මතක තියාගන්න. ලෝක යුද්ධයකට සමාන යුද්ධයක් ප්‍රබල වෙලා මේ ලෝකේ දැඩි අර්බුදයකට යනවා සිංහල බෞද්ධයෙකු රජ නොවුනොත්. ඒසේ නොවේ කියලා කවුරුත් හිතන්න එපා. අනිවාර්යෙන් වෙනවා. එහෙම වෙනවමයි. මම පැහැදිලිවම කියන්නේ මහත්මයා අනාවැකී කියනවට වඩා හොඳ ඇනලයිසිස්. මම මේක හොඳට කාලරාමුවත් එක්ක රීඩ් කරලා අන්න මේක මේ දවස්වල සිදු වෙන්න ඕනේ කියලා. ඒකෙන් තමයි මම කියන්නේ මෙවර සිංහල බෞද්ධ රාජ්‍ය නායකයෙකුපත් නොවුනොත් 2027 යුද්ධයක් ලියලා තියාගන්න. 2036 මේක තවත් රටක ප්‍රාන්තයක්. රට කියන්න ඕනේ නැහැ ඔබතුමාට. හරිද? ඒක වෙනවා. ඒකට තමයි මේ දේශපාලන බලකාදුරු දෙක මෙන්න මෙහෙම කර කර උඩ උස් පහත් කර කර මේ ඉස්සරහට ගේන්නේ. හොඳේ? ඒක මත දැන් 2027 යුද්ධයක් ඇති වුණොත් අපි එතෙන්ට යමුකෝ. ඇති වුණොත් ඊළඟට අනිවාර්යෙන්ම මේකට එහෙම් බහිනවමයි. එහෙන් කිව්වේ යම් කිසි රටකින් එනවා. හරිද? හොඳ බලන්න ඒකට ගෙවල් ටික හදන්න යලා සල්ලිත් ඒවල තියෙනවද? එයාලාට ඒන හමුදාවට මෙහෙ ඉන්න ගෙවල් ටික හදන්න මේ සල්ලි වල තියෙනවා. මම බය නැතුව දැන් බජට් එක ගන්න බලන්නකෝ. හරිද? බජට් එක මේ මිනිස්සු හිතන්නේ මේ අනෝසිල මේ කතා කරන් ඩීටේල් නැතුව කියලා. මේ රටේ ඉස්සරෝම 10000ක් එනවා හමුදාවක්. SF බලගණයක් එන්නේ. මම බය නැතුව කියනවා. හරිද? මම අනාවැකී කියන මිනිහෙක්නේ. ඒතර මම මේක අනාවැකියක්ද? නෑ මේක මට ප්‍රශ්නයක් දැම්මොත් මම කියන්නේ මම අනාවැකියක් කිව්වේ කියලා. හරිද? නමුත් මේක වෙනවමයි. මම ජනාධිපති අපේක්ෂක මිනිස්සුන්ට මට ප්‍රශ්න කරන්න විදිහක් තියෙනවා. මම ඕන තැනක් කියනවා. මේක වෙනවා. මේ භයානක තත්ත්වයක් මේ රටේ තියෙනවා. මේ තත්ත්වෙ මිනිස්සු පැහැදිලි කරන්නේ නැහැ. මේ තත්ත්වෙ හෙළිදරව් කරන්නේ නැහැ. මේක මේ ද්‍රවිඩ දරුවන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක අහිංසක මුස්ලිම් මිනිස්සුගේ ද්‍රවිඩ දරුවන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. උන් පව්. සිංහල මිනිස්සු පව්. හරිද? මේ ප්‍රශ්නේ දෙන වෙන රටක් මේ හසුරුවනවා අපිව. සිංහල මිනිහා මේ ඇති වෙන යුද්ධය ඇති වෙන්නේ ඇතුලේ කුලකෑමක් ඇති කරන වෙන රටකින්. හරි? ඒක කරන්නේ. දැන් මේ සිංහල බෞද්ධ රජෙක් ආවොත් ඔහුගේ ධාර්මික පාලනය අභිමුව අර සියලු සැලසුම් බිඳ වැටෙනවා. මන්ද මේ රටේ ද්‍රවිඩ මිනිහා, මේ රටේ මුස්ලිම් මිනිහා, මේ රටේ ඔය කියන ඉන්දියානු දෙමළ මිනිහා, ඔය කියන රාජ්‍ය නායකයා පිළිගන්න පටන් ගන්නවා. මේක තමයි නිගත ක්‍රමය කියලා. ඔහුගේ ක්‍රමය පිළිගන්නවා. ඔහුගේ සංකල්ප, ඔහුගේ ආකල්ප, ඔහුගේ හැමදේම පිළිගන්න පටන් ගන්නවා ඒ මිනිස්සු. අන්න එතකොට මේ රට එකමුතු රටක් වෙනවා. එකමුතු කියන්නේ ලෝකේ තියෙන බලගතුම වටිනාම මුතු එකමුතු. ඒ නිසා තමයි ඉන්දියන් සාගරේ මුතු කියලා කිව්වේ. එකමුතුකම හදන්න ඕනේ. අපරේ පක්ෂ වශයෙන් බෙදලා, පාට වශයෙන් බෙදලා, උඩරට පාතරට වශයෙන් බෙදලා හැම පැත්තම බෙදලා මේ බෙදුම්වාදී නැති කරන්න. ත්‍රස්තවාදී, බෙදුම්වාදී පිළිවෙත තමයි ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී තියෙන්නේ. ඉතින් ඒක නැති කරන්න ඕනේ මේ රට ඉස්සල්ලා. දැන් අපි කිව්වා යුද්ධයක් ඇතිවි පරදීවි කියලා. එතන පස්සේ මොනවද දෙන්න වෙන්න පුළුවන් අපිට? මල්ලි 2036 ලංකාව ඉන්දියා ප්‍රාන්තයක් ලියලා තියාගන්න. මේ යන ක්‍රමයට කවුරු දිනුවත් 2036 වෙදී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙනවමයි. සමූල ඝාතනය පටන් ගන්නවා. 2031 වෙදී යුද්ධය ප්‍රබල වෙනවා. මේ රටේ 2040 වෙදී පෞල් පිටින් අතුරුදන් වෙනවා. 2060 වෙදී ප්‍රශ්න.
කියන්නේ අනාවැකියක්ද නැත්නම් කොහෙන් හරි හොයලා ගත්ත තොරතුරුත් එක්ක? අනාවැකියක් කියලා දුන්නේ. ඒතර මට ප්‍රශ්නයක් නැහැ. වගේම මතක කරන්න එපා. 2027 මේ දේශපාලන ඉන්දියානු ජාත්‍යවාදයට ඉන්දියානු ජාත්‍යවාද ගත්තදින ඒ පක්ෂ දේශපාලන ඉහළම ස්ථරවල වැඩවෙන ජනපති අපේක්ෂකව 4 දෙනාගෙන් කවුරුත් ඉන්න 2027 මගේ රටේ යුද්ධයක් ලියලා තියාගන්න. ඒක අනාවැකියක්. ලියලා තියාගන්න. මේක වෙනවමයි. බය ඇති කරන්න ඕනේ නැහැ මට. නමුත් මේ පිළිබඳ රටේ ඉහළම ආයතන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය බලන්න දැනුවත් කරලා තියෙන්නේ. තොරතුරු සහිතව සාක්ෂි සහිතව ඔබ දන්නවද මේ බරපතල ප්‍රශ්න මේවා කවුරු කතා කරන්නේ නැහැ. මේ රටේ තානාපතිකාරයෝ 10ක් 15ක් දාන්න කොහොමද එහෙම දාන්න බෑනේ. මූලික තානාපතිකාරයෝ එකයි තියෙන්න පුළුවන්. හරිද? දිස්ත්‍රික් මට්ටමෙන් පළාත් මට්ටමෙන් කොහොමද මේ තානාපතිකාරයෝද? ඒතකොට මොකද වෙන්නේ? මුහුදු කලාප දෙනවා, ගුවන් කලාප දෙනවා, අධිකරණ බලය, පොලිස් බලය දුන්නා. හොඳට තියෙයි. හොඳට තියෙයි මේකේ ඉන්න මීහරට ඕක තේරෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ තානාපති මට්ටම දෙක රටක් කවුද නැහැ කියන්නේ? ඕක කතා කරන්න කියන්නේ ඔය එක මීහරකට දෙන්න කියන්නේ අපිත් එක කතා කරන මුහුදු කලාපයක් තියෙනවා, ගුවන් කලාපයක් තියෙනවා, අධිකරණය තියෙනවා නම්, පොලිසිය තියෙනවා නම්. හරි? තානාපතිකාරයෙක් දාපුවම මේක මේ වෙනම රටක්. මේ රටේ දැන් තානාපතිකාරයෙක් තියෙනවනේ මෙන්න 4-5. ඇයි එහෙම දාන්නේ? කාගේ ඕමනාවද? කරුණා කරලා මේ ප්‍රශ්න ජනතාවට උත්තර දෙන්න ඕන 225ම. මතක තියාගන්න මල්ලි. 225ම උත්තර දෙන්න ඕන. අපි අහනවා දැන් අනෝසල වෙදෙක් නෙමෙයි හොඳේ. දැන් දේශපාලඥයෙක්. එතෙන්ට එන්න තමයි හිටියේ. දැන් මම රටේ පොඩ ජනප්‍රිය වෙනකන් හිටියේ. මොකද වෙද මහත්තයෙකුට මම ගහන්න පුළුවන්. දැන් දේශපාලඥයෙක්. දැන් ගහන්න ටිකක් අමාරුයි. හරිද? මොකද මිනිස්සු දවසින් දවස් දැනුවත් කරනවා. හැමතැනම පිස්සෙක් වගේ කතා කරනවා. මිනිස්සු ඕනගේ මට මානසික ලෙඩක් කියලා. හැබැයි මට මානසික ලෙඩක් තියෙනවා කියලා කියන මිනිස්සුන්ට තව අවුරුදු 3කින් උත්තර දෙන්න සෝබාදහම. ප්‍රති මහත්මයා දැන් මේ රටේ ජනතාව ඔබතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි කියලා මේ ජනාධිපතිවරණේ හාහුවක් රටවටේ යද්දී මේ ජනතාව ඉල්ලුවනේ. දැන් මේ ජනතාව හිතාගෙන ඉන්නවා ඔබතුමා තමයි රටේ ජනාධිපති කියලා. ඒක 22 වෙනිදා. ඔබතුමාට ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න පුළුවන්. ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම 22 වෙනිදා සිදු වෙයි කියන කාරණාව පොඩක් හරි. හැබැයි ඒට ආසන්න බොහොම කෙටි කාලයක් ඇතුළත මේ රටේ ජනාධිපති ධූරය හොබවන්නේ මම. ඒ කෙසේ සිදුවන්නේද කියන කාරණාව ඔබට බලා ඉන්න පුළුවන්. මොකද ඔබ දන්නවා ගෝඨාභය රාජපක්ෂගේ නික්ම යාම සම්බන්ධයෙන් මම කියව කතාව. විදාර්ථ දෙන්න උත්සාහ කරන්න එපා ජනාධිපතිතුමාට. එතුමා රට කරගෙන ගියපු දෙන් එතුමාට බලපෑම් කරන්න මම කිසිම කැමැත්තකුත් නැහැ. එම බලාපොරොත්තුවක් නැහැ. මට කරන්න පුළුවන් දේවල් තියෙනවා. මම ඒවා කියන්නෙත් නැහැ. නමුත් එතුමාට මම හොඳ යෝජනා ටිකක් ගේනවා ඉදිරියේදී. ඒ යෝජනා ටික ක්‍රියාත්මක කරොත් එතුමා ශ්‍රේෂ්ඨ රජෙක් වෙයි නිරායාසයෙන්. එහෙම නැත්නම් එතුමාගේ රාජ්‍ය පරිපාලන කාලය එතුමාට බලය දින කාලය වසර 2ක් වේවි. එතුමා මම ඉදිරිපත් කරන දේ කරොත් එතුමාට වසර 10කට අධික කාලයක් රට පාලනය කරන්න පුළුවන් වේවි. ඒක ඔබගේ අවුරුදු 2කින් කොහොමද වේද මහත්තයා එහෙම වෙන්නේ කියලා. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත යොමු කළ බව විශ්වසනීය ආරංචි මාර්ග හිරු ප්‍රවෘත්ති වෙත තහවුරු කළා. ඔබ දන්නවා මගේ ප්‍රතිපත්තිය ඔබ ඇහුවේ නැහැ. රාජ්‍ය සේවා ප්‍රතිපත්තිය ඒ වගේම ජාතික ප්‍රතිපත්තිය තුළ ඔබ දන්න තුනට මහ පුළුල් වැඩ පිළිවෙල තුන ප්‍රායෝගික තලයේ රට දියුණු කරන්න පුළුවන්. ඒ වගේම මම මේ දේශපාලන කඳවුරේ 39 දෙනා අතර ප්‍රබලම ප්‍රායෝගික වැඩ පිළිවෙල ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා මම පැහැදිලිවම කියන්නේ දිනෙන් දින මොහොතින් මොහොත රටේ අර උඩු යටිකුරු කරන ක්‍රියාදාමයකින් රට නිවර්තන ගන්න පුළුවන් නායකයෙක් ඉන්නවනම් ඒ මම විතරයි. ඒක ඔබ තීරණය කරන්න ඕනේ. ඒක ජනතාව වශයෙන් මිනිස්සු තීරණය කරන්න ඕනේ. එසේ තීරණය කරොත් මම කියන්නේ කෙටියෙන් මෙන්න මෙහෙම දෙයක්. ඔබ ගහපු කතිරේට වටිනාකමක් තියෙනවා. ඔබ ගත්ත තීන්දුවට වටිනාකමක් ලැබෙයි. මතක තියාගන්න. මං වෙනුවෙන් ඔබ ගන්න තීන්දුව රටේ ඉදිරි දක්මට 100%ක්ම තිරසාරව බලපාන සාධකයක් වෙයි. එම නොවුනොත් ඒ හැරවුම් ලක්ෂ්‍ය මෙතෙන්දී නොවුනොත් රට අනිවාර්යයෙන්ම තවත් රටක ප්‍රාන්තයක් වෙයි. තීරණය ඔබ අතේ.